හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අපි යමු අද තක්කාලි පැලවල වාර හිටවන්න. මේ තියෙන්නේ අපේ ප්ලැටිනා තක්කාලි වර්ගය. ඔයා තක්කාලි හිටවන කෙනෙක් නම් ඒ දේශගුණයන්ට අදාළ තක්කාලි වර්ගය තෝරගන්න වෙනවා. අපි කොටස් දෙකකට තමයි තක්කාලි හිටවලා තියෙන්නේ. මේ අපේ පළවෙනි කොටස. මේකට දැන් දින 30ක් විතර වගේ වෙනවා. ඔයාලට පේනවා ඇති ඒ වගේ මල් එහෙමත් පිපිලා තියෙනවා. මේ තියෙන්නේ අපේ දෙවෙනි කොටස. මේකට දැන් සති 2ක් විතර වගේ තමයි වෙන්නේ. මේකේ තනින් තන පැල මැරිලා තියෙන්නේ. අඩු තැන් වලට පැල හිටවන්නයි අපි හදන්නේ. ඒකට තමයි අපි වාර හිටවනවා කියලා කිව්වේ. අපි දැන් පැල නැති තැන් බලලා ඒවට පැල හිටව ගමු. පැල දෙකක් අරගෙන ඒ පැල දෙක වල ඇතුලෙන් තියලා පස් දාලා හොඳට පුරවලා පැලේ හිටව ගන්න ඕනි. ඔන්න ඔහොම තමයි තක්කාලි පැල හිටවන්නේ. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන්නම්. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න.